Hello boys, on ඉතින් අද මම පිළිගන්න ඕගොල්ලෝ හැමෝම. ඉතින් අද අපි එකතුලා ඉන්නේ අලුතෙන්ම ආපු අද 10 වන සංවත්සරයේ සමරන මේ අවුරුදු 10 වන සංවත්සරයේ සමරන Jurassic World the game. Jurassic World නෙවෙයි the game. ඉතින් අපි ඉස්සෙල්ලා මේකේ අපිට අදාළ සල්ලිද මොනවද ඒව ටික ක්ලේම් කරගෙන ඉමු. මේ තියෙන ක්ලේම් කියන එක අපි ඒකට උඩු වෙනවා. දැන් අපි ක්ලේම් කියන පහනේ දුන්නාම අපිට එක જાති හම් වෙනවා DNA වර්ග. ඒක තුන් ගුණයකින් වැඩි වෙලා අපිට හම් වෙනවා. තවස්පිරි over the mystery factors තියෙනවා. මම බලා ගන්න පුළුවන් වෙනවා ඉතින්. ඇත්තටම යාළුවෝ සුපිරිම ගේම් එකක්. අපේ මේ ඩේලි මේවා අපි එකතු කරගෙන ඉමු. තවත් කාඩ් පැක්කයක් අරන් බලන්න. සීසනල් මේකට කියන්නේ සීසනල් chance එක කියලා බලමු. DNA යාගෙම අපිට කාසි ආයෙ නැවත DNA. ඉතින් බොයිස් මේක ගැන කියනවා මේක සුපිරිම එකක්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නේ මගේ Jurassic World එකේ සතු. ඉතින් ඔන්න ඔතන. මෙතන ඉන්නවා ගොඩක් ඩයිනෝසෝර්ලා. ඔය හයිලයිට් එක සතාගේ නම තමයි Dedegnosaurus. ඒ වගේ ගොඩක් සත්තු ඉන්නවා. මේ තියෙන්නේ herbivores ලා කියන්නේ කොළ කන සත්තුන්ගේ ඒරියා එක. මගේ ඉදිහෙම තමයි. මේ තියෙන මස් කන එක. ඉතින් සුපිරිම යඩේ කියන්නේ හැමෝම ආස කරන T-Rex තියෙනවා මොනවද? විශේෂයෙන් කියන්නේ මේ ඉන්නේ Jurassic World එක අපිට හඳුන්වලා දුන්න Rex කියන ගෑනු ඩයිනෝසෝරයා. මම පේනවා ඇති. මම ආව ටැප් කරලා පෙන්නන්න. අපි මොකක් හරි මිෂන් එකක් කම්ප්ලීට් කරොත් ඒක දෙන එක ඒගොල්ලෝ දානවා ඔය මිෂන් එකක් කම්ප්ලීට් කරා කියලා. ඒකට ගොඩක් ලොකු උදව්වක්. ඒක මෙන්න මෙතන තමයි අපේ ඩේලි මිෂන්ස් තියෙන්නේ. එන අපි ඒව ක්ලේම් කරගමු. දැන් මං ඉන්නේ ලෙවල් 18. දැන් ඔයගොල්ලෝ පෙන්වන්නේ JW කියලා මේ එකක් කරගෙන එන කුණ. ඒකෙන් කරන්නේ ඔය වටේ තියෙන සල්ලි අපිට ඔබෝබින් කුන්නේ ඒක එකපාර ඇදලා ගන්නවා. හැම එකම නෙවෙයි ඊට අදාළ ඒරියා එක විතරයි. බලමු දැන් කොබල. දැන් මම ළඟ මිලියන් 4කට ආසන්න සල්ලි ප්‍රමාණයකුත් මම ළඟ මිලියන 1කට ආසන්න කෑම් ප්‍රමාණයකුත් තියෙනවා. ඉතින් මේ ඉන්නේ මගේ හොඳම සතා. මෙයා කුරුල්ලේ. මෙයා පණ 1296. සීරීමේ බල 405යි. මේ ගේම් එකේ විශේෂම දේ තමයි මේගොල්ලෝ හයිබ්‍රිඩ් කරන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ මේගොල්ලෝ තවත් උසස් කරන්න පුළුවන් කියන එක. සාමාන්‍යයෙන් අපිට මෙහෙම ඩයිනෝසෝර දැක ගන්න හම්බුනාට මේ ගේම් එකේදී ආව හයිබ්‍රිඩ් කරනවා. හයිබ්‍රිඩ් කරාම මෙන්න මෙහෙම රූපයක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක දැම්ම වුණාට අපිට හරියට පෙන්වන්නේ ඔන්න ඔය වගේ රූපයක් තමයි එතකොට එන්නේ. ඔකට කියනවා ලෙවල් 40. ඒ කියන්නේ හයිබ්‍රිඩ් එකේ ලෙවල් 40 දී මෙයාට. කියන්නේ මෙයාගේ ලෙවල් 40 දී. එතකොට යාට පණ 4788කුයි සීරීමේ බල 1496කුත් තියෙනවා. මේ ඔන්න ඔය ටික තමයි මේකේ ප්‍රධානම ටික. ඉතින් අපිට හැමදාම ලොකු මිෂන්ස් දෙනවා. මේ මිෂන්ස් කරන්න ඕනේ. අපි නම් වැඩි කතා කරනවා. අපි බැටල් එකකට යනවා. සමහර ඒවාට අපිට හැම ඉෂුන් වුණාම දැන් ටිකට් හරින් ඇවිල්ලා තියෙන එක බලමු. අපි වෙන එකකට යමු. බලා ගන්න පුළුවන් නේද? ඉතින් තාංග බහලාවට යන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඉතින් අපි යමුකෝ අපේ පහළ එකට. එහෙනම් අපි යමු ෆයිට් එකට. අපිට 3 දෙනෙක් තෝරන්න පුළුවන්. අපි
යන්න කලින් ෆයිට් එක පොඩ්ඩක් බලමු තාම මොනවද අපිට තියෙන ඉවෙන්ට්ස් කියලා. අපි ලේසි ඉවෙන්ට්ස් වලට ගිහලා අපිට දිනන්න පුළුවන් ලේසියෙන්ම. මේක ටික අමාරුයි මොකද අපි ළඟ ඕන තරම් ඊට වඩා ලොකු සත්තු ඉන්න හැබැයි අපිට පරදින්න තියෙන සීමාව වැඩි. බලමු මේක. මේක අපිට සමහරවිට ප්ලේ කරන්න පුළුවන් වෙයි ලේසියෙන්ම. ඉතින් අපි යමු අපේ මේ තරගෙට. යමු එහෙනම්. ඉතින් මේක අපිට අනිවාර්යෙන් ඉදිරියන් හම්බෙයි කියලා. යමුකෝ. අපි බෝනස් ප්‍රහාරයක් ගමු. දැන් මෙයා මට සීරිමේ බල දෙකකින් ගහන යනකොට මට කිසි කරදරයක් වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ. පොඩි හෙල්ත් එක තියෙනවා. හැබැයි දැන් අපි මේ ඩයිනසෝරයා අනිවාර්යෙන් මරනවා. සීරිමේ බල තුනක දාලා බලමු. දැන් බොහෝ විට මගේ සතා මැරෙන්න පුළුවන් එයාගේ ප්‍රහාරයකින්. ඔයාලුනේ මම එක්ක මැරෙන්න බය වෙන්න දෙයක් නෑ අපිට තව කට්ටිය ඉන්නවා. දැන් තමයි යාළුවනේ ටෙක් මාරු. හරි අපි ෆයිට් එකට යමු. අපිට දිනන්න පුළුවන් අනිවාර්යෙන්. මම බ්ලොක් කරා හැගේ. ඒත් අමාරු යාළුවනේ. අපි නට ගේම් එකේ දිගටම ඉන්න ඒක කියන්න ඕනේ. දැන් අමාරුයි. දැන් මගේ එක්කලා මැරෙනවා. අපි මේක පරාදෙන්න පුළුවන් වෙනට ඉගාවට දිනනවා අනිවාර්යෙන්. ඒක අපි අනිවාර්යෙන් කරන්න ඕනේ. Yes. Balls මේකෙන් දින්න. ඉතින් සුපිරියටම දින්න අපි මේකෙන්. අපි නම් මේක දෙවෙනි වටේට ගිහිල්ලා බලමු කවුද දිනන්නේ කියලා. සුපිරි ෆයිට් එකක් දුන්නා අන්තිමේදී. මේක වට තුනක් සපුල කරාම අපිට අපේ හම්බෙනවා. අපේ රිවර්ඩ්ස් ටික ඒවා අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. මේක දෙවෙනි රවුන්ඩ් එක. යාළුවනේ යා මැරුණා.
ඔය යාළුවනේ ඒගොල්ලෝ හොද්දව සතා ඉවරයි. අපි මේ ගේම් එකේ ඉන්න හොඳම සතා තමයි දැන් ඉන්නේ එක්කෙනා. අප් බලමු. මම හිතනවා මේක අනිවාර්යෙන් දිරයි. හරි ඉතින් බෝයිස් අපි දිනනවා මේක අනිවාර්යෙන්. ඔය යාළුවනේ අපි එකක් දීම එක සතෙක් විතරයි මරුනේ අපේ. ඉතින් මේ යාළුවන්ගේ සුපිරිම ගේම් එක ඔයගොල්ලෝ ප්ලේ කරන්න අනිවාර්යෙන්. හරි. මේක තමයි අපේ අවසාන රවුන්ඩ් එක. ඉතින් මේ රවුන්ඩ් එකේ මගේ හොඳම සත්තු දෙන්නව මම තියාගත්තා. ඉතින් අපි යමු අපේ මේ සත්තු දෙන්නව අරගෙන අපි තව ඩයිනසෝර් කෙනෙක් ගමු. මොකද අපි වෙලාවට හරි මරණොත් තිය සීමාව නිසා මෙයා ඉතින් මැරෙන්නේ නැහැ ලේසියට. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ අපි. ඔය යාළුවෝ හොඳම එක්කෙනා ඉවරයි. යාළුවෝ මේක අපි අනිවාර්යෙන් දිනනවා. අපි දැන් T-Rex සමාරු කරමු. ඔය යාළුවෝ අපි එක දින්න කොහොම හරි. කොහොමද බලන්න ඇදි ලිස්ට්‍රි එකේ තියෙන මේක. සුපිරි. ඉතින් යාළුවනේ අපිට දැන් මොකක් හරි කාඩ් එකක් ඕපන් කරන්න හම්බ වෙනවා. බලමු මේක ඕපන් කරලා. ඉතින් අපිට අලුත් ඩයිනසෝර් කෙනෙක් හම්බුනේ ඇලසෝරස්. ඉතින් මේගොල්ලන් අපිට ගත්ත පළියට එකපාරට මේව කරන්න බෑ. කියන හදන්න බෑ. ඒකට අපිට සල්ලි ඕන වෙනවා. යාළුවනේ මම දැන් සත්තු කිහිපයක් හැදෙන්න දාලා තියෙන්නේ. අපි තවත් සතෙක් අද හදන්න දාමු. තියෙන ඒගොල්ලන් මගේ සත්තු වලට හදන්න දාලා තියෙන. සල්ලි හැපෙ ඉන්න බෝයිස් ඇත්තටම කිව්වොත් හරි දුකයි. හරිම දුකයි බෝයිස්. සල්ලි නැතුව නම් කිසි දෙයක් කරන්න බෑ මේ ගේම් එකෙත්. සල්ලි කියන්නේ කහ පාට ඒවනේ අර කොළ පාට වගේ කෑෂ් ඒවා. ඉතින් බෝයිස් අපි කුරුල්ලෙක්ව ගමු. අපි කුරුල්ලෙක්ව ගන්නවද නැත්නම් අපි බලමු. මම හිතනවා අපි මෙයාව ගමු. මෙයාව හැච් වෙන්න දාමු. ඉතින් අපි දැන් මෙයාව හැච් වෙන්න දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ඉවර වෙන්න කලින් අපි නැවත සල්ලි ටික මේක කරගමු. ඉතින් මගේ වීඩියෝ බලුවා අය හොඳයි නම් ඒක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් මේක මගේ පළවෙනි ගේම් වීඩියෝ එක. ආදරේ වලට එහෙනම් මම ආදරේ ගිහින් කැමතියි මේ ගේම් එක ප්ලේ කරන්න. මම අනිත් දවසේ මේ ගේම් එකේ වීඩියෝ කරන් එන්නම්. ඉතින් අනිවාර්යෙන්ම මාත් එක්ක සෙට් වෙන්න. ඒ වගේම මට සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. ඉතින් සුබ ගමන් වලට නැවතත් හමු සුපිරි ගේම් වීඩියෝ එකකින්. අද යනවා ආරෙන්ට්‍රෝ ආයෙනවා. එහෙනම් අපි ගියා.